මගේ ගම් ප්‍රදේශය පූජාපීඨයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංකුඹුර. මේ මොහොතේ උදව් කළ යුතු කොටසක් ඉන්නවා. ප්‍රාදේශීය ලේකම් පූජාපීඨයේ හොඳ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා එතෙන්ද. ග්‍රාම සේවා නිලධාරීන් සම්බන්ධ කරලා තියෙනවා. ඒක නිසා හැකි අයුරින් මේ වෙලාවේ එයාලාට උදව් කරන එක තමයි අපේ එකම යුතුයකම. පළමුවෙන්ම මේ මොහොතේ සැලකිය යුතු ස්ථානයක් තමයි මොරංකන්ද රඹුකේවැල කියන ප්‍රදේශයේ අවතැන් වෙලා ඉන්නවා ජනතාව 80ක් විතර. පවුල් 40ක් විතර තියෙනවා කියලා කිව්වා. මේ කට්ටිය දැනට ඉන්නේ 10 කඩේ දලු මඩුව ගාව. දලු මඩුවේ තමයි දැනට මේ කට්ටිය මේ ඉන්නේ. ඒක නිසා එතෙන් අවශ්‍ය වෙනවා වයසක අම්මා කෙනෙක් ඉන්නවා අවුරුදු 90ක විතර. පුළුවන් නම් සලකන්න ගිහිල්ලා ලෙඩ දුක හොයලා බලලා. තව ඉන්නවා පොඩි අය ඉන්නවා 25ක් විතර ඉන්නවා කියලා කිව්වා. අවශ්‍යතා කියලා කිව්වේ පොඩි අයට ඇඳුම් බෙහෙත් සනීපාරක්ෂක දේවල් තමයි කිව්වේ. මේ නම්බර එකට කතා කරලා විස්තර අහලා බලලා පුළුවන් අයුරින් සේවයක් මේ උදව්වක් කරන්න. ග්‍රාම සේවා නිලධාරිනිය මොරංකන්ද රඹුකේවැල 077යි 48යි 55යි 48යි 6 මේ නම්බර එක දුන්නේ එතන හිටිය අවතැන් වූ ජනතාව. තව තියෙනවා ස්ථානයක් උඩහිඟුල්වල සියපත්ගම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සමිත හාමුදුරුවන්ගේ ආරක්ෂාව යටතේ තමයි මේ ජනතාව රැඳී හිටින්නේ. එතන ජනතාව 80ක් විතර ඉන්නවා අවතැන් වෙලා. අවශ්‍ය කරන දේවල් වියලි සලාක ගැබිනි මව්වරුන් දෙන්නෙක් ඉන්නවා. පොඩ්ඩක් බලන්න මේ දෙස යොමු කරලා. ග්‍රාම සේවා නිලධාරිතුමාගේ නම්බර එක නම සමරනායක මහත්මයා 078යි 812යි 95යි 94. තව ස්ථානයක් තියෙනවා හරංකහව පන්සලේ 20ක් විතර වගේ මං යනකොට හිටියා. එතන ජනතාව 104ක් විතර ආවට අවතැන් වෙලා ඉන්නවා කියලා කිව්වා. ග්‍රාම සේවා නිලධාරිතුමියක් හිටියේ. වියලි සලාක සනීපාරක්ෂක ද්‍රව්‍ය තමයි අවශ්‍ය කියලා කිව්වේ. අංශවාග හැදුණු අම්මා කෙනෙක් ඉන්නවා පුළුවන් නම් සලකන්න. තව බිස්කට් වගේ දේවල් අවශ්‍යයි කියලා කිව්වා. ඒ ස්ථානයේ ග්‍රාම සේවා නිලධාරිතුමියගේ ටෙලිෆෝන් නම්බර එක තමයි 071යි 37යි 79යි 624. පූජාපීඨයේ ප්‍රාදේශීය ලේකම්තුමිය විධිමත් වැඩපිළිවෙලක් යොදලා තියෙනවා මේ සම්බන්ධව. ඒක නිසා මේ කිව්ව නම්බර්ස් වලට ග්‍රාම සේවකලාගේ නම්බර්ස් ගිහිල්ලා මේ සලකන්න. මින් ඉදිරියටත් ඇතුළට ගිහිල්ලා පාරවල් නෑ යන්න. ගිහිල්ලා හෙට අනිද්දා මම අනිත් තැන්වලත් විස්තර ටික දෙන්නම්. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.